ඔනේ යාළුවෙක් මුල් කාලේ නිතර කතා කරන ආදරේ. කාලයක් යනකොට අපි බඳිනවා. බැඳලත් මුල් කාලේ හරි ලෙන්ගතුයි. පස්සේ එහෙම ටික ඒ ලෙන්ගතුකම අඩු වෙලා යනවා. පැය ගණන් කතා කරගෙන ඉඳපු කොල්ල කෙල්ලෝ අවසානයේ ගිහිල්ලා මුල් බැඳපු මුල් කාලේ කන්නේ එකට, බොන්නේ එකට, ගමන් බිමන් යන්නේ එකට, නාන්ද යන්නේ එකට. හැම වෙලාවෙම එකට යන්නේ ඉන්නේ ජෝඩුව. පස්සේ කාලේ ඕන්න උඹට බෙදුවා. දැන් ඔයා දිවි මොකවත් නැහැ කිය. බලන්නකෝ අවසානයේදී අනේ රත්තරන් බබා වස්තු කියන ඔක්කොම තන්නේ වචනයකට මේක කේන්දර වෙනවනේ. මොකද්ද? ගන්න. ඉඳලා ඒකක්. බලන්නකෝ ගෙවල් මොකද්ද ඔය උනේ? වෙනස් බලන්න. අනිත්‍ය. එතකොට දැන් කොල්ලෙකුට මේ අනිත්‍යය කියන සංඥාව විනාශ වෙනවා කියන සංඥාව එයාගේ හිතේ නෑ ඒක. ඒ බැඳපු කාලේ යාළු වෙච්ච කාලෙම හිටපු ආදරේ සෙනෙහස ලෙන්ගතුකම ඇඟැලුම් කම්පෑම ටිකටම යා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි නිවුස් වලින් ගමු උදාහරණයක්. ඔන්න තරුණ කොල්ලේ කෙල්ල අනියම් සම්බන්ධතාවයක් කියලා බෙල්ල කපලා පොලිසියට බෙල්ල අරන් ගියා කෙල්ලගේ. එයාගේ ආදරේ හැමදාම එක විදිහට තියෙයි කියලා හිතුවා. නමුත් කෙල්ල වෙනස් වුණා. එතකොට ආදරේ කියන එක නිත්‍යයි කියලා යෝ හිතුවේ. ඔහුට මෝන දෙන්න බෑ. ප්‍රාණඝාතයේ හැප. උගේ තීරණ කාරණාව තමයි ඔය වෛරයට මොහු එකවරක් ඈගේ ගැලසෙන්දා. මරුණේ වෛරයෙන් නම් ඇගී ගමනක් මොහුගේ ගැලසෙඳීද? කී ගමනක් මොහුගේ ගැලසෙඳීද? ඒ නිසා ඔය පෞල් ප්‍රශ්නවලදී ගොඩාක් පෞල් ප්‍රශ්න තමයි. ඔයා කලින් හොඳට හිටියා දැන් එහෙම නැහැ. ඔයා කලින් මං ගැන හිව්වා දැන් එහෙම නැහැ. ඇයි ඔයාට මොකද උනේ? මේ හැම එකටම අම්මේ තාත්තේ පින්වතුනි පුළුවන් නම් තනි වචනයක් දාගන්නකො. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි. මේක වෙනස් වෙනවා කියන එක දැක ඔයා ගෘහණියක් විදියට බිරිඳක් විදියට ඔයාගේ යුතුයකම් ටික ඉෂ්ට කරගෙන ඔය ආදරේ හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍යම බලාපොරොත්තු වෙවි. මේ දරුවන්ගේ සෙනෙහස හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍ය බලාපොරොත්තු වෙවි. හොඳ නම හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍යම බලාපොරොත්තු වෙවි. ලා බලා බයසාය සනින්දා ප්‍රශංසා සැප දුක. අද මම එනකොට ප්‍රවෘත්තියක් ඇහුණා. හොඳට හිටපු ආන්දර නමකගේ ෆොටෝ AI වලින් ෆොටෝ වගේක් හදලා දාලා කියලා ආන්දර හරි කනගාටුවටපත් වෙලා සීදි වෙනසාගෙන. ඉතින් අපිට එන හොඳ නිත්‍ය නෑ. නරකත් නිත්‍යයි. මේ අනිත්‍යයි කියන එක මේකට ඔරොත්තු දෙන එක ආන්දර නමක් ළඟවත් තිබ්බේ නැත්තම් මේ ජීවිතේ ඇති කල් පවතින්නේ නැහැ. මේ ජීවිතේ නම් ඒ ඇති කල් නොපැවතුනට කමන්නේ නැහැ. මරුණාට පස්සේ හොඳ තැනකට යනවා නම් මරණින් මත්තේ යන්නේ තවත් කල්යාණ මිත්‍රයෝ ළඟටද? සුරක්ෂිත තැනකටද? කොච්චර භයානක සංසාරයක්ද? දැන් අපි කියමු ඒ වගේ කෙනෙක් මැරිලා ගිහලා අරාබියේ ඉපදුණා. ලංකාවට වෛර කරන ඉතකින් මැරිලා ගිහලා අරාබියක ඉපදුණා කියන්නේ. ඒ ඉපදෙනකොට මෙයාට ආයේ සෑයක් බෝධියක් නැහැ. බණපද ඇහෙන්නේ නැහැ. පිනක් කුසලයක් නැහැ.
වෙනම ලෝකයක් එතන. ඉතින් ඒ නිසා පින්වතුනි අනිත්‍ය අපිට ගොඩාක් තියෙනවා. අපි ළඟ ඇසුරු කරන අය, අපි එක එක්කෙනාට ආදරේ වෙන්නේ, සෙනෙහස වෙන්නේ, ලෙන්ගතු වෙන්නේ, එයාලගේ එක එක හොඳ ගතිගුණත් එක්ක අපි පෑහෙනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක්, මෙයාට මං ගැන තේරෙනවා, මෙයාට තේරුම් ගන්න පුළුවන්, මෙයා මගේ ධාතු ස්වභාවයත් එක්ක ගැලපෙනවා, අපි හොඳට සෙට් වෙන චරිත කියලා. සෙට් වෙන චරිත වුණත් අනිත්‍යමයි. ඒතර පොඩි වෙනස්කමකදී හිත ගැටෙනවා, හිත කම්පා වෙනවා. මම හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා. ඇයි ඒ? එහෙම හිතන කෙනා අනිත්‍යයි කියන එක ඇතුළට කාවද්දාගෙන නැහැ. මම මේ කියන්නේ මටත් තියෙන ප්‍රශ්න, ඔබටත් තියෙන ප්‍රශ්න. මම මේකෙ මිදිලා නෙවෙයි. නමුත් දහම අපි මොදවන දහමක් තියෙනවා. ඉතින් මම මේක ගත්තේ නැත්නම් මමත් විඳවයි. ඔබ ගත්තේ නැත්නම් ඔබවත් විඳවයි. ඒ නිසා පින්වතුනි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන, අනිත්‍ය කියන එක දකින්න ඕන.